කතා කරන්න එපා මං ඌව අස් කරනවා. අයි කතා දෙකක් නැහැ මං ඌව අස් කරනවා. ඒක නෙමෙයි බොස්. අන්න බොස්ගේ වයිෆුයි ස්ටාෆ් එකයි අර පොලිසියයි ඔක්කොම බොස්ව හොයනවා. ඔව් අර හැමතැනම හොයනවා. බොස් මෙතන පාලමක් ළඟට ෆෝන් එක බොවි. ඒ කතා වැඩක් නැහැ. මං ඌව කොහොමවත් අස් කරනවා. ඔබ දන්නවනේ නීති රැඩ කරන නැති මිනිස්සු මං ගාව තියාගන්නේ නැහැ. ඔබ දන්නවද? මං ඊට පාටිය කර ගියා. හරි? ගිහලා ටිකක් වෙලාදී මට වැඩි වුණා. හරි? අද ඩ්‍රයිව් කරන් ගෙදර යන්න දෙපා. හැබැයි විනයගරුක නීතිගරුක පුරවැසියෙක් විදියට මම කැබ් එකක් ගෙන්න ගෙනගිහින් අන්න එමය තමයි. අන්න ඕක තමයි හේතුව. බොස්ලා ගෙදර ඊයේ පාටියේ තිබ්බේ. බොස් මොන මගුලද කැබ් එකක් දාගෙන ගියේ. අන්න මැඩම් ගිහිල්ලා පොලිසිය එන්ට්‍රි එකකුත් දාලා පොලිසියයි මැඩම්යි දෙන්නමයි ස්ටාෆ් එක ඔක්කොම බොසාව හොයනවා. ගෙදර මම පාටියේ තිබ්බේ. Facebook එකේ පෝස්ට් එකක් දැම්මනේ විනයගරුක පුරවැසියෙක් කියලා. ඒකනේ. යා හොයන්න ඔබ අස් කරනවා. නීති රැඩ කරන තිබුණ කොණ්ඩා තියාගන්න. බොස් පොඩි වැරද්දන්නේ බොස් උනේ. ඒක ඉතලා කරපෙන්නේ පොඩි එකක් නේ. පොඩි වැරද්දක් නෙමෙයි. කොහොමද මම පොඩි වැරද්දක් නෙමෙයි වෙන්නේ? අවුරුදු 10ක් එක්ස්පීරියන්ස් තියෙනවා. හා? වාහනේ අරන් ගිය පළවෙනි දවසේම වාහන 4ක් හප්පලා. මගේ කැබ් සර්විස් එකේ නමත් කෑවනේ. මට ඉතින් කියන්න දෙන්නේ නෑනේ. මම හොඳට ඩ්‍රයිව් කරන් ගියා. පිටිපස්ස හිටපු කස්ටමර් මගේ පිටට තට්ටු කරා. ඉතින් යකෝ. පිටට තට්ටු කරා කියලා බුදුම්මෝ කියලා කෑ ගහලා වාහන 4කොත් හප්පලා. වාහනේ බැල දුවන්න ඕනේද? නෑ බොස්. මගේ අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එකට මේ වෙනකම් කවුරුත් මගේ පිටට තට්ටු කරලා නෑ. මේ පිටට තට්ටු කරපු වෙලාවේ මට දැනුනේ මගේ පරණ වාහනේ එළවනවා වගේ බොස්. හරි. දැන් මොකද්ද උඹ අවුරුදු 10 පැතු වාහනේ? ඇයි බොස්? හන්දිය මල් ශාලාවේ මේ හර්ස් එක අවුරුදු 10ම පැත්තේ මේ මන්